නමස්කාර ළමයි. අද අපි කතා කරන්න යන්නේ ඔයගොල්ලෝගේ 2024 පේපරේ සමාගම් ගිණුම්කරණයේ ගාන. 2024 සමාගම් ගිණුම්කරණයේ ගාන අපි අද කතා කරන්න යන්නේ, සාකච්ඡා කරන්න යන්නේ. බලමු සමහර ළමයි ගොඩක් ළමයි කියනවා 2024 ගාන වෙනස් සහ 2024 ගාන දැන් ආපු ගණන් වලට සාපේක්ෂව අමාරුයි කියලා. ඉතින් අපි බලමු මොකද්ද මේකේ වෙනස සහ ඇයි මේක සමහර ළමයි අමාරු කියන්නේ කියලා. අපි මේක සාකච්ඡා කරමුත් මගේ බෝඩ් එකේ ගොඩක් ඉර නැති හින්දා මම ඔයාලට ගැලපිලි ටික කොහොමද දාන්නේ කියලා සාකච්ඡා කරලා ඔයාලට ගැලපිලි අදාළ තැන් වලට දාන විදිය ඔයාලට පෙන්නන්න. ඔයාලට පුතේ අතිරේක තොරතුරු වල දීලා තියෙනවා. අපි මුලින්ම ගාන කියවලිමු. ගාන කියලා තියෙනවා පුතේ 2024 3:30 වෙනිදා සීමිත සාරාංග පොදු සමාගමේ සාරාංශගත ශේෂ පිරික්සම පහත දී ඇත කියලා තියෙනවා. දේපල පිළිවෙත උපකරණ දීලා තියෙනවා. භාවිතයි 37 වක්කමක් දීලා තියෙනවා. සමුචිත ෂේ දීලා තියෙනවා. ඒ දෙකේම කල්බදු වගකීම දීලා තියෙනවා. විකුණුම් පිරිවැය තොග ආදායම් වෙනත් ආදායම් වෙළඳ ලැබිය යුතු භාණ්ඩාගාර බිල්වත්තල ආයෝජනය මුදල් හා මුදල් සමානදය ප්‍රකාශිත ප්‍රාග්ධනය රඳවාගත් තිබීම ප්‍රත්‍යාදන සංචිත අතුරු ලාභාංශ පරිපාලන වියදම් බෙදා හැරීමේ පිරිවැය මූල්‍ය පිරිවැය වෙනත් වියදම් ගෙවූ වගකීම් සහතික උන්න තියෙනවා. වගකීම් සහතිකයක් තියෙනවා. ආයි වගකීම් සහතික සහ ප්‍රතිපාදනයක් තියෙනවා. ගෙවූ ආදායම් බදු සීනවා. ආදායම් බදු සහ ප්‍රතිපාදන කියනවා. ඊට පස්සේ අපිට දීලා තියෙනවා අතිරේක තොරතුරු ටික. මේකෙත් පුතේ ඔයාලට ඇවිල්ලා තියෙනවා ගැලපිලි ඔයාලට ඇවිල්ලා තියෙන්නේ ගැලපිලි 8ක් වගේ ඇවිල්ලා තියෙනවා පුතේ. ගාන ලේසි ගැලපිලි 8ක් වගේ ඇවිල්ලා තියෙනවා ඔයාලට. ඉතින් අතිරේක තොරතුරු අපි බලමු 2024 3:30 වෙනිදා අවසන් වර්ෂයේ සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට පෙර පහත තොරතුරු සැලකිල්ලට ගත යුතු වෙයි කියලා ඔයාලට ගැලපිලි දෙලා තියෙනවා. බලමු අපි පළවෙනි ගැලපිල්ල ඔයාලට දීලා තියෙනවා. සමාගම විසින් තොග මුළු පිරිවැය හෝ සුද්ධ උපලබ්ධියගේ යන දෙකෙන් අඩු වගේට මිනුම් කර ඇත. එහෙම පුතේ අපි කතා කරන්නේ කියන්නේ අපි LKS 2 ප්‍රමිතියට තොග ප්‍රමිතියට අපි කතා කරන්නේ එහෙම 2024 3:30 වෙනිදා තොගවල මුළු පිරිවැය හා සුද්ධ උපලබ්ධියගේ පිළිවෙලින් 5600 මම අගපින්දු තුන අයින් කරලා කියනවා මොකද 5600ක් සහ රුපියල් 6200ක්. ඒ කියන්නේ තොගවල පිරිවැය 5600යි සුද්ධ උපලබ්ධියගේ 6200ක් විය. කෙසේ වුවද 2024 3:30 දිනට එක් තොග අයිටමගේ සුද්ධ උපලබ්ධියගේ එහි පිරිවැයට වඩා රුපියල් 450කින් අඩු විය. පුතේ මේක ඉදීලා තියෙනවා කියලා අපිට පිරිවැය කීයද සුද්ධ උපලබ්ධියගේ කීයද? පිරිවැය දීලා තියෙනවා. පිරිවැය දීලා තියෙනවා කීයද? 5600යි. පිරිවැය 5600යි. ඒතකොට සුද්ධ උපලබ්ධි අගය කීයද? 6200යි. එතකොට හැම වෙලේම අපි තෝරගන්නේ පිරිවැය සහ සුද්ධ උපලබ්ධිය ගැන යන අගයන් දෙකෙන් අඩු වගේ. අපි මේක තමයි උදේ තෝරගන්නේ අපේ වක්කම හඳුනා ගැනීමට. එතකොට උදේ මෙතන අපි තෝරගන්නේ 5600. ඊට පස්සේ අපිට තව එකක් කියලා තියෙනවා. එක තොග අයිතමයක අගේ වෙනස් වෙලාලු 2024 3:30 වෙනිදාට එක් තොග අයිතමයක සුද්ධ උපලබ්ධියගේ එහි පිරිවැයට වඩා 450කින් අඩු වෙලාලු. ඔන්න පිරිවැයට වඩා 450කින් සුද්ධ උපලබ්ධියගේ අඩු වෙලාලු. අපි බලමු එක් තොග අයිතමයක පිරිවැය එක් තොග අයිතමයක සුද්ධ උපලබ්ධියගේ එහි පිරිවැයට වඩා අඩු වෙලා. පිරිවැයට වඩා අඩු වෙලා. පුතේ පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධියගේ අඩු වෙච්ච අවස්ථාවක පුතේ අපි අඩු වෙන ප්‍රමාණය අඳුර ගන්නවා මොකක් විදියටද? තොග කපා හැරීම. තොග කපා හැරීම විදිහට අඳුර ගන්නවා පුතේ. ඒකට තොග කපා හැරීම කීයක් තියෙනවද? 450. 450ක් තමයි අඩු වෙලා තියෙන්නේ. පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධියගේ 450කින් අඩු වෙලා. 450කින් අඩු වෙලා. ඒකෝර පුතේ මේක 450කින් අඩු වුනහම අපි අපේ ජංගම වත්කම් යටතේ අඳුර ගන්න තොගයට පුතේ දාන්නේ ඒ තොග කපා හැරීම අඩු කරලා ඉතුරු ප්‍රමාණය. ඒකෝර පුතේ මෙතන එනවා කීයද? 5150යි. අපි මේක ගෙහිලා පුතේ අපේ ජංගම වත්කම් වල අපේ මුලින්ම දාන තොගේ විදිහට අපි දාන්නේ 5150යි. එතකොට පුතේ මේක වෙනත් වියදම් යටතට පුතේ තොග කපා හැරීම විදිහට එනවා 450. කොහොමද පුතේ අපේ පළවෙනි ගැලපිල්ල හැදෙන්නේ? ඒක තමයි පුතේ ලේසි ගැලපිල්ලක්. ලේසි ගැලපිල්ලක් කියන්නේ අපි හැම වෙලේම තෝරගන්න ඕනේ පිරිවැය සහ සුද්ධ උපලබ්ධියගේ යන අගයන් දෙකෙන් අඩු වගය. පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධියගේ අඩු අවස්ථාවක අපි ඒ අඩු වගය පුතේ අඳුර ගන්න ඕනේ තොග කපා හැරීමක් විදියට. ඒ කියන්නේ අපි ගත්තු පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධියගේ අඩු වෙලා. ඒ කියන්නේ වර්තමාන වටිනාකම අඩු වෙලා. අපි උදාහරණයක් විදිහට 1000ක තොගයක් අරගෙන ඒ 1000 තොගේ දැන් වර්තමානයේ 800යි කිව්වොත් මොකද වෙලා තියෙන්නේ පුතේ? 200කින් මේ තොගේ වටිනාකම අඩු වෙලා. අපිට ගිය පිරිවැයට වඩා 200කින් මේ වටිනාකම අඩු වෙලා. ඒකෝර අපි ඒක අඳුර ගන්නවා පුතේ තොග කපා හැරීමක් විදියට. හරි. අපි බලමු දෙවනි ගැලපිල්ල. දෙවනි ගැලපිල්ල තියෙනවා පුතේ ශේෂ පිරික්සුමේ වෙළඳ ලැබිය යුතු ශේෂය දක්වා ඇත්තේ 2024 3:30 දිනට වෙළඳ ගෙවිය යුතු දෑ ශේෂය වූ 2550ක් හිලව් කිරීමෙන් පසුවේ. අපිට කියලා තියෙනවා
වෙළඳ ලැබිය යුතු ශේෂය දක්වා ඇත්තේ. බලමු වෙළඳ ලැබිය යුතු ශේෂය කීයද? වෙළඳ ලැබිය යුතු ශේෂය 3450යි. 3450යි. මේ වෙළඳ ලැබිය යුතු. මේක දාලා තියෙන්නේ පුතේ වෙළඳ ගෙවිය යුතු ශේෂය හිලව් කරනලු. වෙළඳ ගෙවිය යුතු ශේෂය හිලව් කිරීමෙන් පසුවේ. බලමු පුතේ වෙළඳ ගෙවිය යුතු ශේෂය හිලව් කරලා තියෙන්නේ කීයක්ද? මේක හිලව් කරලා තියෙනවා පුතේ 2550. 2550ක්. මේක පුතේ හිලව් කිරීමෙන් පසුව තමයි අපිට මෙතන ශේෂය දීලා තියෙන්නේ වෙළඳ ලැබිය යුතු ශේෂය. එතකොට මේක අපේ මූල්‍ය ප්‍රකාශන භාවිතා කරන්නේ අපේ ඇල්මැති පාර්ශවයන්ට හරියටම තොරතුරු තියෙන්න ඕනේ. අපේ මූල්‍ය ප්‍රකාශන ඒගොල්ලෝ භාවිතා කරන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය තීරණ ගන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට හරියටම අපේ තොරතුරු නිරාවරණය වෙලා තියෙන්න ඕනේ. අනාවරණය වෙලා තියෙන්න ඕනේ. එතකොට පුතේ අපිට මේක හිලව් කිරීම අපි පෙන්වන්න ඕනේ මේක තිබ්බේ කොහොමද කියන එක. ඒ කියන්නේ අපේ වෙළඳ ගෙවිය යුතු ශේෂය සහ වෙළඳ ලැබිය යුතු ශේෂය අපි මූල්‍ය ප්‍රකාශන වල හරියටම පෙන්වන්න ඕනේ. එතකොට පුතේ මේ 3450 ඇවිල්ලා තියෙන්නේ මේ වෙළඳ ගෙවිය යුතු ශේෂය 2550 හිලව් කරාට පස්සේ. කියන්නේ අපි වෙළඳ ලැබිය යුතු කියන්නේ අපිට ලැබෙන්න තියෙන එක අපි ගෙවන්න තියෙන එකක් එක්ක හිලව් කිරීමක් තමයි වෙලා තියෙන්නේ. අපිට ලැබෙන්න තියෙන දේ ගෙවන්න තියෙන එකත් එක්ක හිලව් කරලා. කියන්නේ උදාහරණයක් විදිහට හිතන්නකෝ සරලව හිතන්නකෝ මේක වෙලා තියෙන්නේ. මම කාට හරි මුදලක් දෙන්න තියෙනවා. මම කාගෙන් හරි බඩු වගේක් කරන් තියෙනවා සහ මම කියන්නකෝ මම සප්ලයි කෙනෙක්. මම කඩේකට ගිහලා බඩු දානවා. සහ මම මේ කඩෙන් ණයට බඩු වගේක් කරන් තියෙනවා. මම එයාට ණයට බඩු දැම්මා. මම එයාගෙන් ණයට බඩු අරගෙනත් තියෙනවා. ඒකෝට පුතේ මම අර ණයට දාපු බඩු වෙනුවට එයා හිලව් කරනවා මම එයාට කඩේට තියෙන ණය ප්‍රමාණය. අන්න ඒ වගේ දෙයක් පුතේ දෙපැත්තට හිලව් කිරීමක් වෙන්නේ. එතකොට අපි මේක නිරාවරණය කරන්න ඕනේ හින්දා මේ 2550 වෙනම වෙළඳ ගෙවිය යුතු කියලා ජංගම වගකීම් වල පෙන්නන්න ඕනේ පුතේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් වල වෙළඳ ගෙවිය යුතු ශේෂය පෙන්වන්න ඕනේ පුතේ. ඒ වගේම වෙළඳ ලැබිය යුතු ශේෂය ජංගම වත්කම් වල පුතේ වෙළඳ ලැබිය යුතු ශේෂය පෙන්වන්නේ අර පෙන්වන එක නෙමේ. මොකද්ද හිලව් කරන්න කලින් තිබ්බේ කීයද? 2550. එතකොට කීයද පුතේ? සම්පූර්ණ වටිනාකම අපි මෙන්න මේ 6000ම පෙන්වන්න ඕනේ වෙළඳ ලැබිය යුතු ශේෂයේ තියනවා කියලා. ජංගම වත්කම් වල වෙළඳ ලැබිය යුතු ශේෂයේ ඔය 6000ම තියනවා කියලා පුතේ පෙන්වන්න ඕනේ. එතකොට මේ දෙවෙනි ගැළපිලි කරන්න තියෙන්නේ වෙළඳ ලැබිය යුතු ශේෂය 6000 පෙන්නනවා. ජංගම වගකීම් වල වෙළඳ ගෙවිය යුතු ශේෂය පෙන්නනවා 2550ක් තියනවා කියලා. හරි. එතකොට පුතේ තුන්වෙනි ගැළපිලි බලමු. ශේෂ පිරික්සුමේ දක්වා ඇති මුදල් හා මුදල් සමාන දෑ තුළ පිළිවෙලින් මාස 3ක සහ මාස 6ක කාලයක් සඳහා භාණ්ඩාගාර පිළිවෙත්වල ආයෝජනය කරන රුපියල් ලක්ෂ 6ක් සහ රුපියල් ලක්ෂ 15ක් ඇතුළත් වේ. එතකොට පුතේ භාණ්ඩාගාර මාස 3ක භාණ්ඩාගාර පිළිවෙත්වල ලක්ෂ 6ක් දාලා මාස 6ක භාණ්ඩාගාර පිළිවෙත්වල ලක්ෂ 15ක් දාලා. එතකොට පුතේ මුදල් හා මුදල් සමාන දෑ තුළ තියෙන්න ඕනේ මාස 3ක කාලයක් ඇතුළත මූල්‍ය වෙන දේවල් විතරයි. එතකොට පුතේ උතන ඔය ලක්ෂ 6 එතකොට මාස 3 භාණ්ඩාගාර බිල්පත්. මාස 3 භාණ්ඩාගාර බිල්පත් මේක පුතේ හරි. මේක හරි. මේක මුදල් හා මුදල් සමාන දෑ ඇතුළත තමයි තියෙන්න ඕනේ. මොකද මාස 3ක භාණ්ඩාගාර බිල්පතක්. හැබැයි පුතේ මාස 6ක මේ මාස 6ක එක මුදල් හා මුදල් සමාන දෑ අතර තියෙන්න බෑ. එතකොට පුතේ කරන්න ඕනේ අපේ මුදල් හා මුදල් සමාන දෑ වටිනාකම දීලා තියෙනවනේ. මේ දීලා තියෙන්නේ මුදල් හා මුදල් සමාන දෑ වටිනාකම. මුදල් හා මුදල් සමාන දෑ 3800යි. හරි. 3800ක් දීලා තියෙනවනේ පුතේ මුදල් හා මුදල් සමාන දෑ. අපි කරන්න ඕනේ පුතේ ඕකෙන් මේ මාස 6 1500 තියෙන්නේ. ඕකෙන් මේ මාස 6 1500 අයින් කරලා තමයි මුදල් හා මුදල් සමාන දෑ පෙන්නන්න ඕනේ 2300යි කියලා. මුදල් හා මුදල් සමාන දෑ 2300යි. ඒ වගේම පුතේ අපි වෙනම පෙන්නන්න ඕනේ මාස 6 භාණ්ඩාගාර පිළිවෙත් වලට අදාළ භාණ්ඩාගාර බිල්පත් කියලා වෙනම පෙන්නන්න ඕනේ පුතේ කීයක් කියලාද 1500ක්. 1500 මේ මාස 6 1500 මේ පුතේ වෙනම පෙන්නන්න ඕනේ. අපේ භාණ්ඩාගාර බිල්පත් කියලා තියෙනවා. අපි භාණ්ඩාගාර බිල්පත් වලට මොකද කරන්න ඕනේ ඒක? ඒක එකතු කරන්න ඕනේ. 18000ක් විදිහට අපිට දීලා තියෙන්නේ. ඒ 18000ට මේකත් එකතු කරලා ඔක්කොම පුතේ අපි පෙන්නන්න ඕනේ 19500ක භාණ්ඩාගාර බිල්පත් තියෙනවා කියලා. හරි. භාණ්ඩාගාර බිල්පත් තියෙනවා කියලා අපි ඔය ජංගම වත්කම් මටදී පෙන්නන්න ඕනේ. රුපියල් කරන්න තියෙන්නේ ජංගම වත්කම් යටතේ භාණ්ඩාගාර බිල්පත් වෙනවා 19500ක්. මුදල් හා මුදල් සමාන දෑ එනවා 2300ක්. හරි. ඊළඟට 2024 3:31 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන 1050ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන. වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන. ඒ කියන්නේ පුතේ ඕනම දෙයක කියන්නේ අපි විකුණු ඔය විකුණුමා බෙදා හැරීමේ වියදමක්. ඔය වගකීම් සහතික කියන්නේ. ඒ කියන්නේ පුතේ
අපි විකුණන දේට අපේ ප්‍රොඩක්ට් එකට අපි වගකීම් සහතිකයක් දෙනවා. වගකීම් සහතිකයක් දෙනවා. ඒ කියන්නේ ඒක අපි ඇස්තමේන්තු වලදී තමයි ඒක අඳුරගන්නේ. ඒ කියන්නේ අපි විකුණන ප්‍රොඩක්ට් එකට කිසියම් ප්‍රමාණයක් අපි වගකීම් සහතිකයක් වෙන් කරනවා. ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් එකෙන් මොකක් හරි ඒ කියන්නේ ඒකෙන් ඇතිවිය හැකි අවදානමක් වෙනුවෙන් අපි වගකීම් සහතිකයක් ඒ අපේ කස්ටමර්ට ලබා දෙනවා. එතකොට එයාට පුළුවන් ඒක ක්ලේම් කරගන්න. ඒකෝද මේ ගැළපිල්ලදී ඔයාලට හදන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. මේ ගැළපිල්ල ඔයාලට හදන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් පුළුවන් පුතේ ඔයාලට කෙලින්ම ගිණුමකින් හදන්න. මම ඒක කියලා දෙන්න. වගකීම් සහතික. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් පුතේ ගිණුමකින් මේක. ගිණුමකින් හදන්න මම කෙලින්ම පියවරටික් කියනවා ගිණුමකින් හදන්නේ කොහොමද කියලා. ඔයාලට තියෙන්නේ වගකීම් සහතික සහ ගිය අවුරුද්දේ කරපු ප්‍රතිපාදනයේ මුලින්ම දාගන්න. අපේ ගාණ දීලා තියෙනවා පුතේ මේක ආරම්භයේදී ප්‍රතිපාදනයක් තියෙනවා රුපියල් 900ක. 4.1. ශේෂය කීයද? 900. 4.1 ශේෂය පුතේ තියෙනවා 900ක ප්‍රතිපාදනයක්. එතකොට ගෙව් වගකීම් සහතික තියෙනවා 600ක්. එතකොට පුතේ ගෙව් වගකීම් සහතික කියන්නේ මුදල් ගිණුම බැර වගකීම් සහතික ගිණුම හර. මුදලින් ගෙවලා තියෙන්නේ ගෙව් වගකීම් සහතික මුදලින් ගෙවපුවා. ඊට පස්සේ පුතේ අපිට ආපහු මේ ගැළපිල්ල කියනවා හතරවෙනි ගැළපිල්ල කියනවා මේ අවුරුදු ඉවර වෙන දිට වගකීම් සහතික ප්‍රතිපාදනයක් තියෙනවලු 1050ක. 1050ක. එතකොට පුතේ මෙහෙන් ශේෂය ඉදිරියට ගෙන යනවා 1050යි. එතකොට පුතේ මෙහෙන් ඉදිරියට යනවා නම් ශේෂය පහළට යන්නේ කොහෙන්ද? මේ පැත්තෙන් ශේෂය පහළට ගෙන යනවා 1050. දැන් පුතේ මෙන්න මෙතනින් එන්නේ අපේ කාලච්ඡේදයට අදාළ ලාභ ප්‍රකාශනයට යන්න ඕන වගකීම් සහතික වියදම. ඉතින් බලමු අපි අදලා මෙතන එනවා 1650ක් 1650යි 1650න් 900ක් ගියාට පස්සේ කීයද පුතේ 750. එතකොට මෙන්න මේ 750 කියලා අපි මොකද්ද කරන්න ඕනේ පුතේ මේ 750 දැන් අපි හොයාගත්තා. කාලච්ඡේදයට අදාළ වගකීම් සහතික වියදම 750යි. මේක අපි ගිහිල්ලා බෙදා හැරීමේ වියදම පුතේ දානවා 750යි කාලච්ඡේදයේ වගකීම් සහතික වියදම. එතකොට පුතේ මෙන්න මේ 1050 මේ අපේ කාලච්ඡේදයේ අවසානයේදී වෙන් කරපු 1050 ජංගම වගකීම් යටතේ දානවා වගකීම් සහතික ප්‍රතිපාදනය 1050යි කියලා. එතකොට පුතේ ඔහොම තමයි එක ක්‍රමය. ක්‍රමය පළවෙනි ක්‍රමය. වගකීම් සහතික ගිණුමකින් හදන විදිය. එහෙම නැත්නම් පුතේ ඔයාලට හිතලා හදන්න පුළුවන් කොහොමද? ගියවර කරලා තියෙන්නේ ඌණ වගකීම් ඒ කියන්නේ වගකීම් සහතික වෙන් කිරීම ඌණද අදිද කියලා බලන්න පුළුවන්. ඒ කියන්නේ ගියවර වෙන් කරලා තියෙනවා බලන්න ගියවර වෙන් කරලා තියෙනවා 900ක වගකීම් සහතිකයක්. 4යි එක වෙන් කරලා තියෙනවා වගකීම් සහතික වෙන් කිරීම 4යි එක වෙන් කිරීම තියෙනවා පුතේ 900ක. හැබැයි ගෙවලා තියෙන්නේ කීයද පුතේ? ඒ වෙනුවෙන් ගෙවලා තියෙන්නේ ගෙව් එක කීයද තියෙන්නේ? ගෙව් එක තියෙන්නේ පුතේ 600ක් විතරයි. 600ක් විතරයි. ඒතකොට පුතේ මෙතන ඔයාලට පේනවා කීයක් අදි වෙන් කිරීමක්. මේකත් පුතේ අර අපේ මේ ආදායම් බදු ගැලපිල්ල වගේම තමයි අදිවෙන් කිරීමක් තියෙනවා 300ක අදිවෙන් කිරීමක් තියෙනවා. ගිය වර 300ක අදිවෙන් කිරීමක් තියෙනවා. එතකොට පුතේ මේ වාරේ මේ අවුරුද්දට දාලා 3.30ක වෙන් කිරීම තියෙනවා. වෙන් කිරීම තියෙනවා 1050ක්. එතකොට පුතේ මේකම අපේ වියදම වෙන්නේ නැහැ. මේ අවුරුද්දේ වියදම මේකම වෙන්නේ නැහැ. මොකද පුතේ අපි ගිය වර අදිවෙන් කිරීම මේ පාර වියදම හොයන්න නම් මේ පාර මේ වර්ෂයට අදාළ වගකීම් සහතික වියදම හොයන්න ගිය වර අදිවෙන් කිරීමක් තිබුණොත් හෝ ඌණ වෙන් කිරීමක් තිබුණොත් ඒක මේ වර වෙන් කිරීමට ගලපන්න ඕනේ. ඒතකොට පුතේ ගිය වර අදිවෙන් කිරීමක් නම් මේ පාර වියදම මේ පාර ඇස්තමේන්තුවෙන් ඒක අපි අඩු කරනවා. ගිය වර ඌණ වෙන් කිරීමක් නම් මේ පාර ඇස්තමේන්තුවට අපි ඒක එකතු කරනවා කාලච්ඡේදයට අදාළ වගකීම් සහතික වියදම හොයාගන්න. එතකොට ගිය පාර තියෙන්නේ අදිවෙන් කිරීමක්. එතකොට අපි මේ වාරයෙන් ඒක අඩු කරන්න ඕනේ. ඒක අඩු කරාට පස්සේ පුතේ අපි දෙනවා මේ වර්ෂයට අදාළ වගකීම් සහතික වියදම ලාභ ප්‍රකාශනයට යන වර්ෂයට අදාළ වියදම කීයද 750ක් කියලා. 750ක් කියලා. එතකොට පුතේ ඔයාලට තියෙන්නේ මේ 750 ගිහිල්ලා බෙදාහැරීමේ වියදම් විදියට වගකීම් සහතික වියදම් විදියට මේ 750 අඳුර ගන්නවා වර්ෂයට අදාළ වියදම් විදියට මේ 1050 පුතේ ඔයාගේ ඇස්තමේන්තුව ඔයා ගිහිල්ලා ජංගම වත්කම් වල දානවා වගකීම් සහතික සහ ප්‍රතිපාදනය විදියට. හරි. එතකොට පළවෙනි ගැළපිලි තුන හදන්නේමයි. ඊට පස්සේ අපි බලමු පළවෙනි ගැළපිලි 4. ඊට පස්සේ අපි බලමු පුතේ පස්වෙනි ගැළපිල්ල. මේක තමයි පුතේ වැදගත්ම ගැළපිල්ල. ඔයගොල්ලෝ සමාගම උගන්වන්නේ සාමාන්‍යයෙන් හැමෝම වැදගත්ම සහ දිගම ගැළපිල්ල. දේපල පිරියද උපකරණ ගැළපිල්ල මේක සටහන් කරන්න ඕනේ පුතේ සටහනක් විදිහට. දේපල පිරියද උපකරණ සටහන. සටහන් අංකේ වාගේ අදාළ සටහන් අංකේ දාලා දේපල පිරියද උපකරණ සටහනක් දාගන්න ඕනේ.